අද මම ඔයාලට කියලා දෙන්නේ කර්ටන් බාර් හයි කරන බ්‍රැකට් කිහිපයක්. එතකොට මෙන්න මේ තියෙන්නේ ඩබල් බ්‍රැකට් එකක්. මේ තියෙන්නේ සිංගල් බ්‍රැකට් එකක්. එතකොට මේ ඔක්කොම සිංගල් බ්‍රැකට්, මේ සිංගල් බ්‍රැකට්, මේ සිංගල් බ්‍රැකට්. එතකොට මෙන්න මේ තියෙන්නේ ඩබල් බ්‍රැකට්. එතකොට කර්ටන් දෙකක් සාමාන්‍යයෙන් එක කර්ටන් එකක් හයි වෙනවා නම් මේ බ්‍රැකට් එක ප්‍රමාණවත්. එක බාර් එකක් යනවා නම් මේ බ්‍රැකට් එක ප්‍රමාණවත්. එතකොට මෙන්න මේ දෙක තමයි විශේෂයක් වෙන්නේ. එතකොට මේක පැහැදිලිවම ලයින් දෙකක් තියෙනවා. බාර් දෙකක් යන්න මේ හැඩ කපලා තියෙනවා. එතකොට මේකේ එකයි තියෙන්නේ. එතකොට මේකේ විශේෂයක් තමයි සාමාන්‍ය කර්ටන් දෙකක් දානකොට මේ කර්ටන් එකේ කර්ටන් එකක් ගිහිල්ලා තව කර්ටන් එකක් ඉස්සරහට යන්න આવොත් අනිවාර්යෙන් බාර් එකේ අයිලට් කර්ටන් දෙකක් උදාහරණයක් වශයෙන් දානවා නම් එතකොට මේක තමයි අපි ඉස්සරහ කර්ටන් එකට ගන්න ඕනේ. එතකොට නැත්තම් මේ වෙන බ්‍රැකට් එකක් පාවිච්චි කරොත් දැන් මේකේ නම් මේකේ දාද්දි මෙතන අයිලට් දෙකක් යන්න බෑ. ඉස්සරහා අයිලට් ගියොත් පිටිපස්සේ වෙන පැටර්න් එකක් ඕනේ යන්න. වෙන කර්ට් ක්‍රමයක් ඕනේ යන්න. මේකේ අයිලට් දෙකක් ගියොත් මේ කර්ට් දෙක එකිනෙකට වදිනවා. කර්ට් දෙක එහෙ මෙහෙ යවනකොට කර්ට් දෙක එකට වදිනවා. එතකොට කර්ට් දෙකක් කියනවා නම් සුදුසුම ක්‍රමය තමයි මේ බ්‍රැකට් එකේ එක බාර් එකක් යනවා. එතකොට මෙන්න මේක ඩබල් බ්‍රැකට් එකක් කියලා පාවිච්චි කරන්නේ අපි. ඒකට නම දාගන්න තියෙන්නේ කර්ටන් දෙකක් එනකොට අනිවාර්යෙන් මේ වගේ බ්‍රැකට් එකක් ඕනේ ඉස්සරහට එන්න. එතකොට කර්ටන් එක ටිකක් ඉස්සරහින් දුවන්නේ. එතකොට මේ කර්ටන් එක පිටිපස්සේ කර්ටන් එකේ වදින්නේ නැහැ. එතකොට දැන් අපිට තව විශේෂ බ්‍රැකට් එකක් හම්බ වෙනවා මෙන්න මේ බ්‍රැකට් එක. එතකොට මේකේ විශේෂයක් තමයි දැන් මේක ගොඩක් පහසුයි මේ බ්‍රැකට් එක. දැන් මේ බ්‍රැකට් එකේ කර්ටන් අල්ලනකොට සාමාන්‍යයෙන් අපිට ලෙවල් එකක් හදා ගන්න වෙනවා. මේක හයි කරනකොට බිත්තියට මෙහෙම සම්බන්ධ කරනකොට ලෙවල් එකක් හදා ගන්න වෙනවා. මේ බ්‍රැකට් එක ඇල පෙන්වන්න පුළුවන් නිසා, හැඩ වෙන්න පුළුවන් නිසා. එතකොට මේකෙදි මේ කියන්නේ තනි ඇණයයි. එතකොට මේකේ තනි ඇණයක් කියන්නේ සාමාන්‍යයෙන් මේක ඇණ දෙකකින් සම්බන්ධ වෙන්නේ. මේ කියන්නේ තනි ඇණයක්. එතකොට අපිට මේක හයි කරද්දි ගොඩාක් ලේසි බ්‍රැකට් එක හයි කරලා අපිට පුළුවන් මේක කැමති විදියට අපිට ලෙවල් එක හදා ගන්න පුළුවන්. පස්සේ උනත් හදා ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් දැන් මේක නම් සාමාන්‍ය අඟල් දෙකමාර වගේ ඇණයකින් සම්බන්ධ කරන්න පුළුවන්. මේකෙන් ආවොත් අනිවාර්යෙන් අඟල් 3.5මාර ඇණයක් දාන්න වෙනවා තනි ඇණෙන් අල්ලන් ඉන්න නිසා. මේකේ. හරි. එතකොට ඒ ටික තමයි අද කියලා දෙන්න ආවේ. එතකොට ඔන්න ඔය බ්‍රැකට් වර්ග ටික සිංගල් බ්‍රැකට්, ඩබල් බ්‍රැකට් වල විශේෂත්වය තව බ්‍රැකට් වර්ග ගොඩක් තියෙනවා. දැන් පීල්ලේ බ්‍රැකට් වෙනයි. සිංගල් බ්‍රැකට් තියෙනවා, ඩබල් බ්‍රැකට් තියෙනවා. ඒතර පීලි තුනේ එන බ්‍රැකට් තියෙනවා. එතකොට අපේ මීළඟ කර්ටන් පන්තිය ගාල්ල පටන් ගන්නවා. ඔයාලා සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන අය WhatsApp එකට ඇමතුමක් දෙන්න. අනිවාර්යෙන් මෙන්න මේ වගේ ටේප් එකක් අරගෙන එන අය මේකෙන් තමයි කර්ටන් ගන්න ලේසි. සාමාන්‍යයෙන් ගන්න මේ වගේ කර්ටන් එකක්. එතකොට ඕන උසක ඉඳලා අපිට ගන්න පුළුවන්. ඒක නිසා කර්ටන් පන්තියට සම්බන්ධ වෙන අය ඔයාලට අමුද්‍රව්‍ය දෙනවා. අපි ක්ලාස් එකේ ඔක්කොම බඩු ටික දෙනවා. එතකොට ඔයාලා එනකොට දැන් ඔයාලට ගෙදරක් තියෙනවා මේ වගේ ටේප් එකක් මෙෂර්මන්ට් එකක් ගන්න යනකොට ඔයාලා මේ වගේ ටේප් එකක් අනිවාර්යෙන් අරන් යන්න ඕනේ. ඒකට ඔයාලා එනකොට මෙන්න මේ වගේ මොනවා හරි මේ වගේ ස්ප්‍රින්ට් ටේප් එකක් අනිවාර්යෙන් අරගෙන එන්න. එතකොට අපේ පන්තියට සම්බන්ධ වෙන අය, ගාල්ලේ පන්තියට සම්බන්ධ වෙන අය WhatsApp message එකක් දාන්න දවස් දෙන්නම්. එතකොට පිටපළාත් අයට අපි ළමයි වැඩිපුර ඉන්නවා නම් එහෙ සම්බන්ධ වෙනවා. නැත්නම් ඔයාලට one day එක දවසකින් මේ කර්ට් ටික ඉගෙන ගන්න පුළුවන්. ගාල්ලට හරි මහරගමට හරි සම්බන්ධ වෙන්න පුළුවන් අය කතා කරන්න. එතකොට ඔයාලට එක දවසේ මේ ටික ඉගෙන ගන්න පුළුවන්.